සාදරයෙන් පිළිගන්නවා අදත් දැනුම් ලෝකයේ YouTube නාලිකාව සමග අද මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ ලෝකයේ තියෙන උසම ගස් වර්ග 5ක් ගැනයි. ඉතින් මෙම ගස් අදටත් ජීවමානව පවතිනවා. ඉතින් අපි බලමු මොනවද මේ ගස් කියලා. වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ලෝකයේ ඇති උසම ගස් 5 අතරින් පස්වන ස්ථානය හිමි වන්නේ ෆයිඩෝ ඩක් නැමැති ගසයි. ඩක්ලස් ෆර් නැමැති වර්ගයට අයත් මෙම ගස මීටර් 99.4 පමණ උසින් යුක්ත වෙනවා. ඒ අඩිවලින් ගත්තොත් අඩි 326ක් පමණ. ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන් නැමැති ප්‍රදේශයේ මෙම ගස පිහිටලා තියෙනවා. එය පැසිෆික් වයමදික වනාන්තරවල දැවැන්ත භාවය පෙන්වනවා. මෙම ගස් සාමාන්‍යයෙන් අවුරුදු 500 සිට 17ක් කාල ජීවත් වන අතර ඇතැම් විට වසර 1300 ඉක්මවාද ජීවත් විය හැකි. ලෝකයේ උසම ගස් අතරින් 4 වන ස්ථානය හිමි වන්නේ හම්බෝට් නැමැති ගසටයි. මෙම ගසත් අපි 5 වන ස්ථානය කතා කරපු ඩග්ලස් ෆර් වර්ගයට අයත් වෙනවා. ඇමරිකාවේ එක්සත් ජනපදයේ වයමදික ප්‍රදේශයේ පිහිටලා තියෙන මෙම ගස මීටර් 99.7ක් පමණ උසින් යුක්ත වෙනවා. ඒ අඩිවලින් ගත්තොත් අඩි 327ක් පමණ. මේ ඩග්ලස් ෆර් විශේෂයට අයත් උසම ගස වෙනවා. ඩග්ලස් ෆර් යනු රෙඩ්වුඩ් වලින් පසු ලෝකයේ උසම ගස් විශේෂ එකක් වන අතර මෙම විශේෂයේ වාණිජමය වශයෙන් ඉතා වැදගත් වන අතර දැව කර්මාන්තය සඳහා බහුලව භාවිතා වෙනවා. ලෝකයේ ඇති උසම ගස් වලින් 3 වෙනි ස්ථානය හිමි වන්නේ සෙන්චුරියන් ගසයි. කඳුකර අලු ගස යන වර්ගයට අයත් මෙම ගස් මීටර් 100.5ක් පමණ උසින් යුක්ත වෙනවා. ඒ අඩිවලින් ගත්තොත් අඩි 330ක් පමණ. ඕස්ට්‍රේලියාවේ ටස්මේනියාවේ දකුණු කොටසේ මෙම ගහ පිහිටලා තියෙනවා. මෙය ලෝකයේ උසම දැඩිපත්‍ර සහිත ගස ලෙස සැලකෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේද උසම ගස වෙනවා. මෙම ගස තවමත් නිරෝගීව වර්ධනය වෙමින් පවතිනවා. කෙසේ වෙතත් ටස්මේනියාවේ ඇති වූ ලැබුගිනි මාලාවක් හේතුවෙන් මෙම ගස යන්තමින් ආරක්ෂා වෙලා තියෙනවා. ලෝකයේ තියෙන උසම ගස් වලින් දෙවන ස්ථානයේ පසු වෙලා තියෙන්නේ මැන්කිවිටා ගසයි. කහමැරැන්ති වර්ගයට අයත් මෙම ගස මීටර් 100.8ක් පමණ උසින් යුක්තයි. ඒ අඩිවලින් ගත්තොත් අඩි 331ක් පමණ. මෙම ගස ලෝකයේ උසම නිවර්තන ගස ලෙස සැලකෙනවා. එය අයත් වන්නේ නිවර්තන වැසි වනාන්තරවල දැවැන්තයින් ලෙස සැලකෙන ඩිප්ටෙරෝකාපේසියවම් පවුලටයි. ඝනවැසි වනාන්තරයක ආලෝකය සඳහා දැඩි තරංගයක් පවතින පරිසරයක මෙතරම් උසකට මෙම ගස වැඩිම ඉතාම සුවිශේෂී කරුණක් වෙනවා. හරි. අපි බලමු දැන් ලෝකයේ තියෙන උසම ගස මොකක්ද කියලා. ඉතින් මේක ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රෙඩ්වුඩ් ජාතික වනෝද්‍යානයේ පිහිටලා තියෙන හයිපීරියන් ගසයි. වෙරළබඩ රෙඩ්වුඩ් නැමැති වර්ගයට අයත් මෙම ගස දැනට ලෝක වාර්තාව අනුව මීටර් 115.92ක් පමණ උසින් යුක්ත වෙනවා. ඒ අඩිවලින් ගත්තොත් අඩි 380.3ක් පමණ. මේ ලෝකයේ දැනට ජීවමානව ඇති උසම තනි ගස ලෙස නිල වශයෙන් වාර්තා වෙලා තියෙනවා. මෙම ගස වසර 600ත් 800ත් අතර වයස ඇති බවට දැනට ගණන් බලා තියෙනවා. ගසේ උස අධික බැවින් එහි නිශ්චිත ස්ථානීය බලධාරීන් විසින් රහසිගතව තබා ඇත්තේ සංචාරකයන්ගේ පාගා දැමීම් සහ වෙනත් හානි වලින් ඒ ආරක්ෂා කර ගැනීමටයි. ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරේ දැනට මේ ලෝකයේ තියෙන උසම ගස් වර්ග 5 ගැනයි. ඉතින් මෙම ගස් සාමාන්‍ය මිනිසුන්ගෙන් සංගවිලා තියෙන තරමට ආරක්ෂාකාරී වෙනවා. ඒක නිසා අදටත් ඒවා තාමත් තියෙනවා විය හැකියි. ඔයාට හිතන දේ යටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරන්න. මේ වගේ වැදගත් වන ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔබට සුබ දවසක්.